Hi guys, welcome my channel. අදත් ඉතින් ඔන්න weekend daily vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අපි මේ යන්න හදන්නේ ජපානයේ තියෙන ඩොන්කි කියලා කියන ස්ටෝර් එකකට. මේකේ ඇත්තටම එකම තැනකින් හැම බඩුවක්ම ගන්න පුළුවන්. මේකේ නැති දෙයක් නැහැ. ඇඳුම්ද, සපත්තුද, එතකොට කෑම බීමද, බෑග්ද, කිචන් එකට ඕන අයිටම්ද අපිට හැමදේම මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේක සංචාරකයන් අතරත් කියන්නේ ජපානයේ ජීවත් වෙන අය අතරත් ගොඩාක් ජනප්‍රිය ස්ටෝර් එකක් තමයි මේ ඩොන්කි කියන එක. මොකද මේකේ ගොඩාක් විශේෂත්වය වෙන්නේ මේක පැය 24ම සමහර ඩොන්කිස් පැය 24ම ඇරලා තියෙනවා. මම දන්නේ හැම එකක්ම එහෙම තියෙනවද කියලා. ගොඩාක් ඩොන්කිස් පැය 24ම ඇරලා තියෙනවා. ඒ වගේම මේකට ගොඩාක් ඒ කියන්නේ කට්ටිය ආස මොකද හැමදේම එකම තැනකින් මේකෙන් ගන්න පුළුවන් වෙන එක. අපි ගිහින් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. අඩුයිනේ. ඉතින් අර රීටේල් නෑ අපේ 300 ගන්න. රෝම අර මං ගන්න බොඩි වොෂ් එකද නෑනේ අයි පස්සක හලන්න එපා ඔකේ මේ අර පොඩි කෑල්ල එහෙම වල තියෙනවා 毎週土曜日は CF 電線限定なんとマッカマネールのお買い物で මට පර්ෆියුම් එකක් බලන්නත් ඕන. ආතල්නේ. ඒකේ හොඳ සවුන්ඩ් එක එනවද? ඔන් කරන්න බෑ බැටරි එක. එහා එකට ගානේවා බොඩි වොෂ් එහෙම මේ පේනවන වලට 599යි 600 ගානයි 300 ගානයි 400 ගානට ඉඳන් බොඩි වොෂ් උත් තියෙනවා. ගොඩාක් වර්ත් විදිහට ගන්න පුළුවන් අපිට මේ එහෙම අයිටම් තියෙනවා. මොකද ඔය වැස්ලින්ස් ඇලෝවේරා ජෙල් දෙකද ඔය බොඩි වොෂ් එක මේ ඔය ලොකු බොඩි වොෂ් එක 500 ගානයි. එතකොට 559 රුපියල් ටැක්ස් එකත් එක්කම ටැක්ස් එකත් එක්කම තමයි ඔය යටින් තියෙන්නේ. ඔය බොඩි සෝප් එක තනිකර 500 ගානයි. ඉතින් මම දන්නේ නැහැ හොඳද නැද්ද කියලා මම ඒක පාවිච්චි කරලා නැහැ. මම පාවිච්චි කරන්නේ ඩව් එකේ මේ බොඩි සෝප් එක. ඒකත් මම ඔය කයින්ස් කියන එකෙන් ගන්නේ 600 ගානට 700 ගානට උනට ඔතන ලාභයි මේ කයින්ස් එකට වඩා. ඉතින් අර මං කිව්වා වගේම මේකේ බෙහෙත් බඩුද කොලේජන්ද ක්‍රීම් ජාතිද හැමදේම තියෙනවා මෙතන. ගෑල් ළමයින්ට ඕන මේකප්ද ඇත්තටම නැති දෙයක් නැති තරම් මේ ස්ටෝර් එකේ ඕන දෙයක් ගන්න පුළුවන් අපිට.
ඉතින් මේ කොලජන් ගත්තහම කොලජන් උනත් ඩ්‍රින්ක් එක තියෙනවා. එතකොට පවුඩර් එක අපි මොන හරි මේ බීම් එකක් එක කවලම් කරන පවුඩර් එක තියෙනවා. ඔක්කොම මම හිතන්නේ 2000 ගණන් 3000 ගණන්. කියන්නේ ලංකාවෙන් ඒක දෙකකින් වැඩි කරාම ඩ්‍රින්ක් එක නම් 2000 ගානකට තිබ්බා. ඒ කියන්නේ ඩ්‍රින්ක් ඒ බෝතල් තිබ්බේ 4යි 5යි. ඒතර ඉතින් දවස් ගානෙන් ඒක ඉවරයි. දැන් ලංකාවෙන් 4000 ගානක වගේ පවුඩර් එක තියෙනවා. ලංකාවෙන් 4000 ගානකට වගේ 5000 ගානකට වගේ පවුඩර් එක කොලජන් පවුඩර් එක ගන්න පුළුවන්. What does he like going? ඉතින් අතරම මේකේ ගොඩක් අඩුයි මේ සමහර ಜಾති තියෙනවා මේ ඔය අපි ඔය රෙදි සෝදන සබන් කුඩු, ඒ කියන්නේ රින්සෝ, ෂැම්පූ, බොඩි ලෝෂන් ඒ වගේ ඒවා ඉතින් අඩුවට ගන්න පුළුවන්. මේ ඇත්තටම ඉතින් ගාන වර්ත් මේ කියන්නේ අර ලুকু ගණන් එහෙම නැහැ. ඔය සමහර සුපර් මාකට් වල ඒ වගේ තියෙනවට වඩා ටිකක් අඩුවෙන් ගන්න පුළුවන් මේකේ. මොකද ඔය ඕට්ස් එක උනත් මේ ඔය මම මේ බ්‍රෙක්ෆාස්ට් එකට කන ඒක එහෙම සුපර් මාකට් වල සාමාන්‍යයෙන් මම ගන්න එක 800 ගාණක් විතර. මේ දොංකියේ තියෙනවා 600 ගාණකට 500 ගාණටත් මම දැක්ක සේල් දාලා වගේ තියෙනවා. මේ එහෙම ගන්න පුළුවන්. ඉතින් ජපානයේ කිව්වොත් දන්නවනේ ඉතින් අරක්කු ලිකර් ජාති ලාභයි කියලා. ඉතින් ජපානයේ කිව්වොත් ලිකර් තමයි. මොකද මේ සුපර් මාකට් එකේ ඉඳන්ම ලිකර් තියෙන්නේ. අනේ අපි ওই කොම්බිනි වලට යනකොට කොම්බිනි වලත් ලිකර් ගන්න පුළුවන්. ඉතින් මෙතනත් එහෙමයි ලිකර් එහෙම ගොඩක් තියෙනවා. මේ ඕන ලිකර් එකක් තෝරගන්න පුළුවන්. හැබැයි අපි දැන් ලිකර් වල ගණන් බැලුවාම අතරම මෙතන ලිකර් වලට වඩා මෙහි තියෙනවා බිග් කැමරා එකේ. ඒකේ අපි බැලුවාම මේකේ ලිකර් ඒකෙත් සුපර් මාකට් එකක් තියෙනවට ඒකේ ලිකර් මේකට වඩා යෙන් 200 ගාණක් විතර අඩුයි. දැන් අපි තව මේ ලිකර් බලන්න ඕනේ හින්දා මේ බලනවා මේ මෙහි ඔය ලිකර් ස්ටෝර් තියෙනවානේ. ලිකර් ස්ටෝර් එකකිනුත් බලනවා කොහොමද කොතනද ලිකර් ලාභ කියලා. shot bottle. Yeah. ඔය වගේම තමයි. නෑ 3430 නේද? 400 ලීටර තිබ්බද? ලීටර තිබ්බා. මගේ වීඩියෝ එක නම් ඇති. 3430යි. අයි මේ වරුනේද අයි මේවා. American iced tea. අපි මේව අරන් අයියා. අරක් නේ. කමන්න. ෂොට් එකක් ගහන්න අරන් අයියා. දවස් 20ට ෂොට් 20ක් ගන්න. සරපය. ඒ මාරු නේද අයියේ ඒක. ඒකේ සර්පය ඇතුලේ ඇති නේද? බෝටල් එකේ. නෑ ඇත්තටම කියන්නේ පිහිලුවට නෙමෙයි. නේ බා. මේ ගියා කොහොමද? නෝරේ ගණන් ඉතින් මේ ජපානයේ වයින් උනත් එහෙමයි 400 ගානයි 500 ගානයි උඩරින්ම මේ බියර් නම් ඉතින් කොහොමද 100 ගානට ඉඳන් තියනවනේ යන ගමන් උනත් බියර් ෂොට් එකක් දා ගන්න පුළුවන් බීම් එකක් ගන්නවා වගේම මේ ගානක් තමයි යන්නේ. ඉතින් ඕනේ නම් ජපාන් තමයි එන්න ඕනේ. මොනවද? ගන්න පුළුවන්ද? ලෙමන් කියලා චික්නික් හරි බොනකොට ගන්න
ඉතින් මේක ගොඩාක් හොඳ ඇත්තටම නැති බඩුවක් නැතිම තරම්. මේ හැබැයි ඔය මේ කියන්නේ අපි බල්ක් චොක්ලට් අරාම ඒවා ගන්න නම් ගොඩක්ම හොඳ කොස්තකෝ එක තමයි. ඒ වුණාට කොස්තකෝ එකේ නැති සමහර දේවලුත් මෙතන තියෙනවා ඩොන්කියේ තියෙනවා. ඉතින් දෙකෙන්ම ගන්න පුළුවන් මොකද මේ මොන ඩොන්කියෙත් නැති දෙයක් නෑ හැමදේම වගේ තියෙනවා. අරක ගොඩක් අර ලොකු බල්ක් ඕඩර් ගන්නවා නම් කොස්තකෝ එක ගොඩක්ම worth. නෑ මට පර්ෆියුම් එකක් බලන්න යන්න. මට මේ hair iron එකකුත් බලන්න. මේ මෙතන තියෙනනේ hair iron. අනේ අයියා අර දෙකම එකට තිබ්බ එක දා ගන්න දුන්න නැහනේ. මට මේ කර්ලි වෙන එකක් ඕන. කර්ලි වෙන එකක්. මේ ගොනම් මේකේ නේ අරකේ මේ අඩුයි මේවා අපරාධ අරක 5000ට තිබ්බා සෙට් එකම 5000ට ඔව් එදා ඩොන්කියෙන් ගන්න හැදුවේ මෙන්න මේ වගේ පැකේජ් තිබ්බ සැලොන් පැකේජ් මේකට මොනවද දෙන්නේ මේකට නම් මේකයි මේ ෂූට් යන්නේ නැද්ද? හොරාවිද. මේ වගේ එදා මතකද මේ වගේ බෑග් එකක තිබ්බ එක. අතන තියෙන බෑග් වගේ. ඔව් ඉවර වෙන්න ඒක ලාභයිනේ. මම හිතුවා ඉතින් තව මේකේ ඔය ෂැම්පූ ඔය බොඩි ලෝෂන්ස් මේ බොඩි සෝප් ඒවා හැම මේ ගොඩක් සේල් දාලා තියෙනවා. ඒ කියන්නේ අර සේල් දාලා තියෙනවා කියන්නේ එහෙම මේ එක්ස්පයර් ඩේට් එහෙම මුකුත්ම ප්‍රශ්නයක් නෙවෙයි. යාලා සේල් දාලා තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට සේල් දාලා තියෙනවා ෂූට්ස්. එතකොට ඒ දේවල් ඔය ඇලෝවේරා ජෙල් අනම්මනම් ඒවා ගොඩක්ම වෙලාවට මම දකින දෙයක් තමයි ඩොන්කි වල මේ සේල් දාලා තියෙනවා එතන. නෑ ඩොලර්ස් ඩාස් ගන්න. ටැක්ස් එකත් එක්ක. එන්නකෝ ඉතින් ඇත්තටම මේකට ගියාම පිස්සු හැදෙනවා හැමදේම ගන්න හිතනවා මට නම් ඉතින් දැන් ඇත්තටම දැන් ගෑල් ළමෙක්ට වඩා දැන් ඉතින් මම ඇත්තටම වයිෆ් කෙනෙක් නේ එතකොට මේ මට ආසයි හිතෙන දේවල් සමහරවිට ඔය කිචන් එකේ බඩු වලට ඒ වලට ඉතින් ආසයි හිතෙනවා ගෑල් ළමෙක්ගෙන් එහා දේවලුත් දැන් ඇත්තටම දැන් හිතලා තියෙන්නේ මොකද සමහරවිට රින්ස් වලට ඒ වගේ හිත යන දේවල් හිත යන අවස්ථා එමටයි ඔයාට ඒක පෙන්නන්න ගියා ඒක ලස්සනයි අයියේ මේ පාට අයියේ මේක අල්ලන්න මේක වැටෙනවා මේ යට ඒක අනික නේ මෙහෙම අරින්නදී
කරකවලා මෙතනින් මුඩි තියලා තමයි බොන්න තියෙන්නේ. මෙන්න මේක මම මේ ෂේන් එකෙන් ගත්තා. මම 1000 ගානකට ෂේන් එකෙන් ගත්තේ. මෙතන 2000 ගානක් දුන්නද තිබ්බේ. හැබැයි මම ෂේන් එකෙන් ගත්තේ බෝතලේ මේ වගේ දෙකක් විතර ලොකුයි. මේ එන්නට මේකත් ලස්සනයි කියුත් මට ගන්න හිතුණා. ඉතින් මේ හස්බන්ඩ් දැක්ක ෂේන් එකෙන් ගෙනාව බෝතලේ ආනේ 2100 ගානයි. මම ෂේන් එකෙන් ගෙනාවේ 1000 ගානකට. මේ ඉතින් හස්බන්ඩ් බනි මේ දැන් එකක් ගත්තා නේද? තව දෙක තුනක් තියෙන ඕනේ නැහැ නේ. ඕකේ. එහෙම කියලා ඉතින් මම ගත්තේ නැහැ. නැත්නම් මට ඒකටත් හිත කියා ගන්න මේ දම්පාට බෝටල් එකට. මම ෂේන් එකෙන් ගත්තේ දම්පාට බෝටල් එකක්. ඉතින් මේකේ ඇත්තටම රින්සෝ එහෙම ගොඩක් ලාභයි. කිලෝ දෙක එහෙම මේ හෙන්නම අඩුයි. මොකද අපි මේ සුපර් මාකට් වලින් ගන්නවට වඩා ඔය රෙදි හොදන්න දානකොට සුවඳ දාන ඒවා එහෙම ගොඩාක් අඩුයි. එතකොට බොඩි සෝප් එහෙම ඒවත් ගොඩක් අඩුයි. එතකොට ඔය වොෂ්රූම් හොදන්න, টয়ලට් හොදන්න දාන ඒවා එහෙමත් හෙනම වර්ත්. ඒක අපි සුපර් මාකට් එකෙන් හරි වෙන මාකර් ෂොප් එකෙන් ගන්න ගියොත් එහෙම මේ වගේ දෙගුණයක් විතර තියෙනවා. මොකද මම අත්විඳලා තියෙන මේ ගණන්. මොකද මම සමහරවිට දොන්කියටම හොයාගෙන එන අවස්ථා තියෙනවා රින්සෝ එහෙම ගන්න. මොකද රින්සෝ මේ එහෙම ඔය කිලෝ දෙක තමයි. දෙක මේ ගොඩක්ම ලාභයි. දැන් මම සුපර් මාකට් එකෙන් කිලෝ එක ගත්තොත් එහෙම දොන්කියට ඇවිල්ලා කිලෝ දෙක ගන්න ගානේ මට අරකේ ගන්න වෙන්නේ. ඒකින්ද මේ මොකද අපි දෙන්නගේ ඇඳුම් විතරනේ තියෙන්නේ. ඒකින්ද මට කිලෝ දෙකක් කියන සාමාන්‍ය දවස් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. ගණන් වැඩි වෙන මේක. 7000 ගානක්. අරගෙත් ඒ ගන්න නෑ. ඕක. 6000 ගානක්. double this ඔව් එකෙන් ගමු. ඕකේ මම මේකේ මට මම හිතන්නේ වැඩි. මේක දාන්නේ නැහැ. මට දවස් 5 ඉස්සරහ. මම බැටරි ගියා. ලබෝබු ගමට අරන් දෙනවද? මම කියලා දෙන්න. ලබෝබුගේ නම් මුච්චිගේ මොන පොකවද? ඉතින් මෙන්න මෙතනත් ලස්සන සැන්ඩල්ස් වගේක් තිබ්බා. ලස්සනයි. මම ඇත්තටම දොන්කියට ගියොත් මේ ඇත්තටම බලන දෙයක් තමයි සැන්ඩල්ස්. මම දැන් අපේ ගෙවල් ළඟ දොන්කියනොත් සැන්ඩල්ස් දෙකක් අරගෙන ඔහේ තියලා තියන දාන්නෙත් නැතුව ඒක සීත කාලේට දාන සැන්ඩල්ස් දෙකක්. ඒක දාන්නත් බෑ. මේකින්ද තියලා තිබ්බා. මම අදත් අරගෙන ඇතුළට යනවා තමයි. එක දවසකුත් ගියා. මිනිහෙක් ඉන්නවා CD තෝර.
ගණන් නේද අයියේ මේ මොනවද අයියේ ගූවල්ල ඔව් ගණන්නේ මේ මොන ලාබල් මං ජීවිතේ කරන්නේ ඉතින් මම ඔයාලට අර කලිනුත් කිව්වා වගේ දැන් මෙතනක් තියෙනවා ආමන්ඩ් එහෙම ඔය එක එක මේ නට්ස් වර්ග තියෙනවා. දැන් මේකේ අර කොස්ටොකෝ එකේ වගේ බල්ක් නැහැ. දැන් කොස්ටොකෝ එකේ කිලෝ 1 2 එහෙම තියෙනවා අපිට ලොකු පැකට් ගන්න. මේවා නැහැ. මේවා තියෙන්නේ අර ග්‍රෑම් ගාන එහෙම කිලෝ එකවත් මෙතන තිබ්බේ නැහැ ආමන්ඩ් එහෙම. දැන් එදත් හස්බන්ඩ් ගන්න ආමන්ඩ් බැලුවාම මේකේ තිබ්බේ නැහැ පොඩි ග්‍රෑම් ගාන එක තමයි තිබ්බේ. ඉතින් පාඩුයි. අතන කොස්ටොකෝ එකේ මට මතකයි 2000 ගානකට ආමන්ඩ් ගත්තා. ආමන්ඩ් කැෂූද කියලා මට මතක නැහැ හරියටම. ඉතින් මෙතන මේ එහෙම ගන්න බෑ මේ මෙතන ගානන් ඉතින් අර මං කිව්වා වගේ බල්ක් ගන්නවා නම් කොස්ටොකෝ එක තමයි ගොඩාක්ම හොඳ. අපිට අතරම කොස්ටොකෝ එකක් ළඟ පාත නැහැ. ටිකක් දුර යන්න ඕනේ. ඉතින් බඩු වගේක් ගත්තා ඔන්න ලිකර් ටිකක් බැලුවා බලලා ඔන්න අතන ඩිසයිඩ් කරා එතන අඩුයි කියලා එතනට වඩා ලිකර් ෂොප් එක පොඩ්ඩක් බලන්න ඕනේ තව අඩුයිද කියලා කොතනද අඩුයි කියලා මේ හොයාගන්න ඕනේ මොකද මෙතනට වඩා අර මං කියව බිග් කැමරා එකේ සුපර් මාකට් එකේ යෙන් 200 ගාණක් අඩුයි ඉතින් ඔන්න එන ගමන් මෙන්න මේ කලර් ෂොප් එක තිබ්බා මේ හස්බන්ඩ් කව රසයි කියලා මේකේ ඉතින් ඔන්න vlog එක මෙතනින් ඉවර කරනවා ඉතින් අලුත් daily vlog එකකින් හම්බ වෙමු bye bye gehen nang කුකුලාගේ මස් කෑල්ල විතරයි මේ මොනවද මේක රහයි මොමෝ එක මොමෝ එකෙන් දැව්ද කො පෙන්නන්න මොමෝ එක තමා මේ තියෙන්නේ දෙකයි නේ කෑලි මේකද කීයද ඔව් ඉල්ලන්න අර බලන් ඉන්න අර බලන්න ඉන්ද්‍රයි දේවනා ගේස් Anche vedno